අධිකරණය නිරීක්ෂණය කරලා තියෙනවා 19 වෙනි සංශෝධනය මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් 16ක් සිද්ධ වෙනවා. නිර්දේශ 3ක් තියෙනවා. ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 82 වගන්තියට අනුව නිත්‍යානුකූලයි. දෙක 82 පහ ව්‍යවස්ථාවට අනුව ඒ සම්මත කළ යුතුයි. නොපැමිණි අයත් ඇතුළුව පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතර ඡන්දයෙන් 3 ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා කියලා අපි සංශෝධනය ඇතුල් කරලා තියෙනවා. අමාත්‍යවරුට කුමන විෂයන් බාර දෙනවද කියන කාරණය තීන්දුව කරන්න බලය දීලා තියෙනවා අගමැතිට. අමාත්‍යවරුන් පත් කිරීම බලතල පැවරීම සම්බන්ධව අගමැතිට බලය තියෙනවා කියලා. ඒ කටයුතු සම්බන්ධව ජනමත විචාරණයකට යා යුතු නිසා අපි මේ කොටස් මේ සංශෝධනයෙන් ඉවත් කරනවා. අනිකුත් කරුණු ජනමත විචාරණ නැතුව 3න් 2කින් පුළුවන් කියලා තීන්දුව කරලා තියෙනවා. අපි මේ කොටස තමයි 20 සහ 21 පාර්ලිමේන්තු විවාදයට අරගෙන සම්මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ. තොරතුරු දැන ගැනීම රටේ රාජ්‍ය ආරක්ෂාවට හානියක් වෙන්න පුළුවන් කියන තර්කය පිළි අරගෙන ඒ තරමක් අඩු කරලා සීමා කරලා දීලා තියෙනවා. ඒ අනුව දැන් බොහොම නිරවුල් වෙලා තියෙනවා කාරණා. අපේ ඊළඟ ඉලක්කය තමයි මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්තනය කරන්න. අවුරුද්දක දෙකක කාලයක් ගත වෙයි. අපි අලුත්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරමු. 72 සිරිමාව මැතිනියට ඒක කරන්න සිද්ධ වුණේ නවරංගහලේ තියාගෙන. සමහර රටවල් දියුණු වෙලා තියෙන්නෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බොහොම හොඳ නිසා, සාර්ථක නිසා. සමහර රටවල් විනාශ වෙලා තියෙන්නෙම ඒ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට ගැලපෙන්නේ නැති නිසා.